හැමෝම හරි ආදරෙන් එකතු කරගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් එහෙනම් අදත් අපි මැලේසියාවේ තියෙන ලස්සන සිටි එකක් බලන්න යමු. මේ සිටි එක ඕල්ඩ් ඉපෝ ටවුන් කියන සිටි එක. මේක කොලෝනියල් ආකිටෙක්චර් එකට හදපු මැලේසියාවේ තියෙන ලස්සන ඊස්තටික් වයිබ් එකක් තියෙන ලස්සන නගරයක්. ඉතින් මේ ලස්සන ඉපෝ ඕල්ඩ් ටවුන් එක ගැන අපි ඇවිදින ගමන් තව ටිකක් කතා කරමු. ඉතින් මේ නගරේ 1800 ගණන්වල මිනිරංවලට මැලේසියාවේ ප්‍රසිද්ධ නගරයක් වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ ටවුන් එකට ඇවිල්ලා වෙළඳ ව්‍යාපාර කරගෙන ජීවත් වෙලා තියෙනවා. ඉතින් කඳු වලල්ලක් මැද්දේ තියෙන මේ ලස්සන නගරය කොලෝනියල් වයිබ් එකක් ඇවිල්ලා තියෙන මෙන්න මේ නිසයි. මේකේ ගොඩක් කොෆි ෂොප්ස් තියෙනවා ලස්සන අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම කොෆී වලට ප්‍රසිද්ධ නගරයක් තමයි ඉපෝ කියලා කියන්නේ. අතීතයේදී ටිකක් කාර්ය බහුල නගරයක් වුණාට වර්තමානය වෙනකොට ලස්සනට ගලාගෙන යන ලස්සන පරිසරයක් තියෙන වෙද එකත් හරිම ලස්සනයි. ඒ වගේම කෑම බීම රසවත් කෑම බීම ඔයාලට අත්දැකීම් කරන්න පුළුවන්. ලස්සන එක්ස්පීරියන්සස් ගොඩක් ලබා ගන්න පුළුවන් ලස්සන ටවුන් එකක් තමයි මේ ඉපෝ කියලා කියන්නේ. මැලේසියාවල කොෆී කල්චර් එක අපිට වඩා ටිකක් දියුණුයි. ඒ වගේම හැමතැනම කොෆී ෂොප්ස් තියෙනවා, ගොඩක් මිනිස්සු යනවා, එන්ජොයි කරනවා, ගොඩ දෙනෙක් කොෆී ෂොප්ස් වලට ගිහිල්ලා ගොඩක් වෙලා කාලය ගත කරන්න කැමති. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මේ ඉපෝ ටවුන් එක. ඉපෝ ටවුන් එක පුරාවටම කොෆී ෂොප්ස් ගොඩක් තියෙනවා. ඔයාලට මේ නගරයේ රස විඳින ගමන් එහෙ තියෙන ඉපෝවල තියෙන විශේෂ කොෆී එකක් රස විඳින්නත් අමතක කරන්න එපා. ඉතින් ගොඩක් දෙනෙක් කැමති මේ වගේ ලස්සන ඕල් සිටිවල ඇවිදින්න. ඉතින් මගේ මේ වීඩියෝ එකේ අරමුණත් මේ ඉපෝ ඕල් සිටි එක වටේ ගිහිල්ලා මේ ලස්සන ඔයාලට පෙන්නන එක. මේ වීඩියෝ එක ටිකක් විශේෂයි. මම මේකෙදි කරන්නේ අපි ඕල් සිටි එකේ ඇවිදපු ලස්සන මතක රසවත් තැන් ඔයාලට අරගෙන එන එක. ඉතින් ගොඩක් පසු කාලීනව මේ සිටිය එකට චයිනීස් ඉන්ෆ්ලුවන්ස් එකත් ඇවිල්ලා තියෙනවා. ඒ කියලා කියන්නේ යාලගේ ආහාර පාන රටාව ඒගොල්ලෝ ඇවිල්ලා චයිනීස් කට්ටිය ගොඩක් ඇවිල්ලා මෙතන ජීවත් වෙලා තියෙනවා. එයාලගේ වෙළඳ ව්‍යාපාර කරගෙන තියෙනවා. එතකොට එයාලගේ ආහාර පාන, එයාලගේ සැරසිලි, එයාලගේ ජීවන රටාවේ විවිධ උත්සව මේ ඉපෝ සිටි එක ලස්සන කරන්න, තව තවත් වර්ණවත් කරන්න එකතු වෙලා තියෙනවා. ඉතින් මේ චයිනීස් ආභාෂයත් එක්කලා හැදුණු ලස්සන තැන් ගොඩක් මේ ඉපෝ ටවුන් එකේ බලාගන්න පුළුවන්. රෑට හරිම ලස්සනයි. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මේ ලස්සන තැන් මාත් එක්ක බලන්න යන්න. ඉතින් මේ කල්චර් එකත් එක්කලා එන විශේෂම දෙයක් තමයි යාලගේ ආහාර පාන සංස්කෘතිය. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ ආහාර පානත් එක්කලා තියෙන බැඳිච්ච මේ සංස්කෘතියට යාලට ආවේනික යාලගේ පොට්ස් වර්ග, යාලගේ කෑම බීම, උයන පිහන දේවල්, මේ දේවල් සේරම තියෙන ලස්සන ෂොප් එකකට තමයි දැන් ඔයාලව අරගෙන යන්න හදන්නේ.
ඉතින් චයිනීස් කල්චර් එක ඇතුලේ තියෙන තවත් ලස්සන දෙයක් තමයි චයිනීස් ටී කියලා කියන්නේ. එයාලා ගාව චයිනීස් ටී වර්ග ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම චයිනීස් හර්බල් ටී වර්ග. ඒක එයාලා දිනපතා පාවිච්චි කරන දේවල් තියෙනවා. ඒ වගේම චයිනීස් මෙඩිසින් වල එන ට්‍රීට්මන්ට්ස් විදිහට පාවිච්චි කරන ටී වර්ග තියෙනවා. ඉතින් මේ බොහෝමයක් දේවල් ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් මේ වගේ තැනකට ආපුහම යාලගේ ලස්සන ලස්සන පොට්ස් තියෙනවා මේ බලන්න යාලා කෑම හදන පොට්ස් ඉතින් මේවත් හරිම ලස්සනයි යාලගේ රයිස් පොට් හදන්න තමයි මෙයා පාවිච්චි කරන්න හුඟක් වෙලාවට ඒව හරිම ලස්සනයි ඉතින් මටත් ඔන්න ඔයාලට මෙන්න මේ ලස්සන දේවල් ටිකක් එකතු කරන්න බලන්නක ඉතින් මේ ලස්සන කප් ටික දිහා හරිම ලස්සනය පොඩි ළමයිනං හරිම සයි අපේ රයිල් ඉත්තාස වුණ නමුත් ඉතින් අපි අරන්දුන්නෑ මේකයාට අරන්දුන්නනං එක දවසයි. ඉතින් මේ ලස්සන බලන ගමන් අපි ඉස්සර හැරත් කතා කරමු මේ නගරය තියෙන මේ ටවුන එක ඉප ඔල් ටවුන එක තියෙන ලස්සනම ලස්සන තැන් කිහිපයක් ගැන. මැලේසියාව කිව්වොත් අමතක කරන්න බැරි දෙයක් තමයි යාලගේ කොෆී කල්චර් එක. ඉතින් මේ ඕල් ටවුන් කොෆී කියලා කියන්නේ අන්න ඒ වගේ කොෆී කල්චර් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳලාම යාලගේ තියෙන කොෆි ෂොප් එකක් තමයි ඕල් ටවුන් කොෆී කියලා කියන්නේ. ඉතින් ඔයාලට කුවාලාලම්පූර් එයාපෝට් එකේදීත් මේ ෂොප් එකට ගියපුවාම අනිවාර්යෙන්ම රසවත් කොෆි එකක් රස විඳින්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒ කොෆි ෂොප් එකට යන්න වෙන්නේ ගොඩක් පෝලිමේ ඉඳලා ඒ තරමට මේ කට්ටිය කැමති ඕල් ටවුන් කොෆි එකක රස බලන්න. ඉතින් මේ ඉපෝ ඕල් ටවුන් වල තියෙන ඕල් ටවුන් කොෆි ෂොප් එක ගැන කිව්වත් මේක ඕල් ටවුන් කොෆි එක්කලා තියෙන පොඩි මියසියම් එකක් එක්ක තියෙන මැලේසියාවේ කොෆි කල්චර් එකත් පිළිබිබුවෙන ලස්සනම ලස්සන පොඩි මියසියම් එකකුත් එක්කලා හැදුණු ලස්සන වටපිටාවක් තියෙන කොෆි ෂොප් එකක් තමයි මේක. ඉතින් ඔයාලට ගියොත් බලාගන්න පුළුවන් මැලේසියාවට කොහොමද කොෆි ආවේ කොහොමද ඒක ව්‍යාප්ත වුණේ ඒ වගේම මොන වගේ යන්ත්‍ර උපකරණද භාවිතා වුණේ එතකොට පරණ කොෆි ෂොප් වල තියෙන ආකෘතිය එතකොට යාලා කොෆි තෙක්කල යාලට හැදුණු රසවත් කෑම බීමවල විශේෂයෙන්ම එක්ටාට් විත් කොෆිය වයිට් කොෆි මේ වගේ රසවත් අත්දැකීම් ගොඩක් ගැන කියවෙන ලස්සනම ලස්සන තැනක් තමයි ඕල් ටවුන් කොපි හවස් එක ඉතින් ඔයාලත් ඉපෝ කියොත් මෙතැන්ට යන්න අමතක කරන්න එපා. ඉතින් මං ඔයාලට එක්ටාට් එක ගැන මතක් කරන්න මේ මෙතන තියෙනවා ගොඩක් ඒ වගේ රසවත් කෑම ඕල්ඩ් කොෆි හවුස් එකේ බ්‍රෙක්ෆස්ට් එක විදිහට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන විශේෂයෙන් මේක මැලේසියාවෙත් ප්‍රචලිතයි ඒ වගේම සිංගප්පූවල මේක විශේෂයෙන්ම මේ කොෆි කල්චර් එක තියෙන තැන්වල ගොඩක් දෙනෙක් බ්‍රෙක්ෆස්ට් එක විදිහට ඒගොල්ලෝ ගත්ත ඉස්සර ඉඳලම පාවිච්චි කරපු මෙනු එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ රසවත් දේවල් ගොඩක් මේ මියසියම් එක ඇතුලේ අපිට බලාගන්න පුළුවන් වුණා මේ තියෙන යාලා ඉස්සර ඉඳලම පාවිච්චි කරපු කප්ස්. මේ තියෙන යාලගේ තියෙන පරණ කුස්සියක් මෙන්න මේ වගේ තැන්වල තමයි යාලා මුල ඉඳලම යාලගේ කොෆි කල්චර් එක ආරම්භ වුණු කාලේ ඉඳලම එයාලා කොෆි හදන්න පටන් අරගෙන තියෙන්නේ.
ඔන්න දැන් අපි යන්නේ යාළගේ රසවත් ස්වීට් ෂොප් එකක් බලන්න. මෙතන ස්වීට් වර්ග ගොඩක් තියෙනවා. එයාලට ආවේනික ස්වීට්ස් වර්ග, ඒ වගේම එයාලගේ විවිධ වර්ගයේ බිස්කට් වර්ග, ඒ වගේම එයාලා පාවිච්චි කරන තුනපහ වර්ග, සෝස් වර්ග මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. මේ වගේ ෂොප්ස් ගොඩක් ඕල් ටවුන් එකේ තියෙනවා. ඉතින් ඔයාලට ගියොත් ඔයාලා කැමති දෙයක් තියෙනවා නම් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ දේත් මං එකතු කරන්න කැමතියි. ගොඩක් දෙනෙක් මැලේසියාවට එන්න කැමති. ඒ වගේම ලංකාවේ ඉඳලා මැලේසියාවට එන්න ලේසි. ඉතින් මේ වගේ ටවුන් එකක් හැබැයි කේල් වල ඉඳලා කුආලාලම්පූර් වල ඉඳලා ඉපෝ වලට තියෙනවා කිලෝමීටර් 200ක් විතර. ඒ වගේම ඔයාලා වාහනයක එනවා නම් පැය දෙකමාරක් අතර කාලයක් තුළ ඉපෝ වලට එන්න පුළුවන්. ඉපෝ වලට ඇවිදලා මේ ලස්සන ටවුන් එකේ ඔයාලගේ කාලය ගත කරලා මතක හිටින අත්දැකීම් ගොඩක් එකතු කරගන්න පුළුවන් ටවුන් එකක් කියලා මට කියන්න පුළුවන්. වර්තමානය වෙනකොට ගොඩක් ටුවරිස්ලා අතර ප්‍රසිද්ධ ටවුන් එකක් තමයි මේ ඉපෝ ටවුන් එක. මොකද පිනෑන් යන පාරේ කුආලාලම්පූර් ඉඳලා පිනෑන් වලට යනකොට ඒ අතර මැද්දේ හම්බෙන ලස්සන ටවුන් එකක් තමයි ඉපෝ කියලා කියන්නේ. ඉතින් ඉපෝ ටවුන් එකේ නැවතිලා ඉඳගෙන මේ කඳු පන්ති වලින් වටවුණු මෙන්න මේ ලස්සන ටවුන් එකේ කොෆී ෂොප් එකකට වෙලා කොෆී එකක් බොන ගමන් මේ පරිසරය ලස්සන විඳින්න මේ චීන ආභාසය අරන් එන ලස්සන ටවුන් එකේ රස විඳින්න බොහෝ දෙනෙක් දැන් අමතක කරන්නේ නැහැ. ඉතින් ටිකක් එකේ තියෙන චයිනීස් අවන්හල් ඔක්කොම ටික විවෘත වෙනවා. ඉතින් රෑට ඇවිල්ලා ඕනම කෙනෙකුට මෙතන තියෙන රසවත් කෑමවල රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා වගේ මෙතන කඩ ගොඩක් තියෙනවා. ඒ කඩ මැද්දෙන් අපිට යන්න පුළුවන්. ඒ වගේම මෙතන තවත් රසවත් චයිනීස් කෑම බීම තියෙන පොඩි පොඩි ෂොප්ස් තියෙනවා. එයාලගේ ස්වීට් වර්ග තියෙන, බන්ස් වර්ග තියෙන, එයාලගේ ටී වර්ග තියෙන. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලා කැමති විදිහට රස විඳින්න පුළුවන් මේ ඉපෝ ටවුන් එකට ආවොත්. ඉතින් මේ ඔයාලා දකින ඉපෝ ටවුන් එකේ දෙවනි දවස අපි ඕල් ටවුන් එකට ඇවිල්ලා ලස්සන තැන් කොෆී ෂොප්ස් කිහිපයක් බලන්න ගියා. රසවත් කෑමබීම ගොඩක් ගත්තා. ඒ වගේම මේ ලස්සන වීදි දිගේ ඇවිදලා මෙයාලගේ ස්ට්‍රීට් ආර්ට්ස් බැලුවා. ඉතින් ඒ වගේ ලස්සන දේවල් ගොඩක් එන්ජොයි කරන්න හම්බුණු ලස්සන දවසක්. ඉතින් මේ ඔයාලා දකින්නේ. ඉතින් මේ දීවාල වීකෙන්ඩ් එක හින්දා ඊට වඩා අද ගොඩක් සෙනග ඇවිල්ලා තිබුණා. ඉතින් අද නම් ගොඩක් ඉපෝ ටවුන් එක කාර්යබහුල වුණා. මේ ලස්සන බලන්න මේ කෑම බීම වල අත්දැකීම ලබා ගන්න ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් අපිත් ඒත් එක්කලා මේ ලස්සන බලන්න මේ අත්දැකීමත් එක්ක එකතු වුණා. ඔයාලට අවශ්‍ය කරන පළතුරු වර්ග, සීෆුඩ් වර්ග, ඒ වගේම බාබකියු වර්ග මෙතන ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා කැමති විදිහට එන්ජොයි කරන්න පුළුවන්.
ඉතින් මේ ලස්සනට අවුන් එකට ආවොත් ඔයාලට මේ නගරය එන්ජෝයි කරන ගමන් ඔයාලට ශොපින් අත්දැකීමකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් ලස්සන දේවල් ගොඩක් තියෙනවා විශේෂයෙන්ම චයිනීස් කට්ටිය අඳින්න පළඳින්න කැමති විදිහට හාඩ ගැසුණු ඇඳුම් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ඒ විදිහට ඔයාලට අවස්ථාව තියෙනවා මේ ටවුන් එකේ ඇවිදලා කරලා ඔයාලා කැමති දේවල් ගොඩක් අරගෙන යන්න. ඉතින් මං හිතනවා ඔයාලා මගේ බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එහෙනම් මාත් එක්කලා මේ ඉපෝටවුන් එක වටේ ගිහිල්ලා මේ ලස්සන බලන්න එකතු වුණ ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් මගේ අනිත් ඉපෝ ඇක්ටිවිටීසුත් එක්කලා අලුත් බ්ලොග් එකකින් ආය හමුවෙමු. එතකන් ඔයාලට ලස්සනම ලස්සන සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.